නරකක් නපුරක් අකුසලයක් පාපයක් අකුසලයක් වේ නම් ටික ටික නමුත් යටපත් කොට දෙනක පින්වතුනි ඉවත් කිරීම පිණිසයි. එනිසා මේ බුදු සසුන තුල පුරණ ගුණය කවදා නමුත් සැනසීම පිණිස හේතු වෙනවා. බුද්ධ ශාසනය තුල පින්වතුනි ලෝභය දුරු කළොත්, ක්‍රෝධය දුරු කළොත්, මාන මෝහ පාප ධර්ම දුරු කළොත්, ඒ වෙනුවෙන් යටත් පිරිසෙන් උත්සාහයක් හෝ ගත්තොත් ඒක මහා ප්‍රයෝජනවත්. ඇත්තටම මේ ගෙවෙන මිනිස් ජීවිතයේ සමුගන්න මොහොතේදී හැරිලා බැලුවාම මටත් ඔබටත් කාටත් මේ ජීවිතය තුළ අමාරුවෙන් නමුත් පුරුදු කරපු දියුණු කරපු යහපත විතරමයි පින්වතුනි පිහිටට පවතින්නේ. එනිසා මේ මිනිස් ජීවිතයේ ලැබුණේ පුළුවන් තරම් සංසාර සරතැස නිමා කරන උලාර ප්‍රතිපදාව ඉදිරියට යන්න. ඒ කියන්නේ සංසාරයේ නැමැති බිහිසුණු ගමන නිමා කරන ප්‍රතිපදාව පුරුදු කරන්න. ඒ ප්‍රතිපදාව දානයෙන්, සීලයෙන්, භාවනාවෙන් යුක්තයි. එතකොට එහෙනම් දානයට ප්‍රතිපක්ෂ මසුරුකම නැති කරන්නට මේ තමයි ක්ෂේත්‍ර භූමිය. අවස්ථාව, ස්ථානය මොකක්ද? බුද්ධ ශාසනය. ඊළඟට පින්වතුනි සීලයට ප්‍රතිපක්ෂ දුසිල් මල දුරු කරන්නට, ක්‍රෝධාදී සෙසුපාප ධර්මත් දුරු කරන්න මෙතන තමයි තැන. ඊළඟට පින්වතුනි භාවනාවට ප්‍රතිපක්ෂ මෝහය, ඊළඟට නීවරණ ධර්ම යටපත් කොට දුරු කරන්න මෙතන තමයි තැන. ක්ෂේත්‍ර භූමිය වෙන තැනක් ආය හම්බ වෙන්නේ නැහැ. එනිසා මේ මොහොතේ අප සියලු දෙනාම ඒ උදෙසා උත්සාහවත් වෙන්න ඕන. සිතේ පාරිශුද්ධිය ඇති කරගන්න, කයේ වචනේ පාරිශුද්ධිය ඇති කරගන්න. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒ උදෙසා පින්වතුනි අමා සලිල ධාරා වාහනය වන ගංගාවක්. කෙලස් කිලුට දෝවණය කරන්න පුළුවන් ඒ අරි අටංගි මග නැමැති අමා සිසිල් ගංගාවේ ස්නානය කිරීමෙන් පමණයි. එනිසා මේ කාරණය තරයේ හිතට ගන්න. අමාරුවෙන් නමුත් එකම එක නරක පුරුද්දක් හෝ අයින් කරගත්තොත් දවසකට එකක් බැරි නම්, සතියකට එකක් බැරි නම්, මාසයකට එකක් බැරි නම්, අවුරුද්දකට එකක් බැරි නම් පින්වතුනි දස වර්ෂයකට හෝ එක කාරණයක් මේ ජීවිතය අපි අයින් කරගත්තා කියමු. උදාහරණයක් ලෙස පුද්ගල මනසක බලපවතින ක්‍රෝධය, වෛරය, මෙන්න මේ පාප ධර්මය නුවණින් මේ සසුනේ යෙදিলা කාරණා ඉගෙනගෙන මෛත්‍රිය පුරුදු කළා අවුරුදු 10ක් හරි ගිහිල්ලා කමක් නැහැ. සෑහෙන මට්ටමකට යටපත් කරලා කොහොම හරි මෛත්‍රිය හොඳට හිතේ සම්පාදනය කළොත් ඒක මහා පිනක්. අවුරුදු 10ක් හරි ගිහිල්ලා කමක් නැහැ. ලෝභය දුරු කරලා පින්වතුනි දානාධ්‍යාසය හොඳින් සම්පාදනය කළොත් ඒක දැවැන්ත අනුග්‍රහයක් මේ යන ගමනේදී. මම එහෙම කියන්නේ දස වර්ෂයක් ප්‍රමාදයට පත්විය යුතුයි කියන කාරණේ නෙමෙයි. මේ මොහොතේ මේ විද්‍යමාන ක්ෂණයේ තමයි අකුසලයේ යටපත් කරන්නත් කුසලයේ උපද්දවන්නත් අවස්ථාව. මා මේ ප්‍රකාශ කළේ සංසාරයේ වගේ අති දීර්ඝ ගමනක එහෙම හරි කෙනෙක් තමන්ගේ ජීවිතයේ අඩුපාඩු අයින් කරලා ගුණධර්ම වඩා ගන්නවා නම් ඒකත් ඒ ශ්‍රාවකයාට මේ දුක්බර භව ගමන නිමා කරන්න උපකාර වෙනවා කියන කාරණේ. ඇයි පින්වතුනි සංසාරයේ නිම්හිම් නැනේ. කෙලවරක් නැති ඉතිහාසයක මොන දුකද අප විසින් නොවින්දේ. එහෙව් සසරක එක ජීවිතයක් හෝ ජීවිත 10ක් හරි ජීවිත 100ක් හරි පාදක කරගෙන මේ ධර්මයේ සම්පාදනය කළා දුකෙන් අත මිදුණොත් ඒකත් ඇති නේද අස්වැසිල්ලට. එනිසා මහසත් බෝසත් උතුමෝ මේ ගමනේදී පුරා 20 අසංඛ්‍ය කල්ප ලක්ෂයක දෙවන්ත කාලයක් අති දීර්ඝ කාලයක් දෙවන්ත වෙහෙසකින් පාරමී ධර්ම පිරුවා. පසේ බුදුවරුත් සෑහෙන කාලයක්, මහරහත් උතුමොත් සෑහෙන කාලයක්, ජීවිත 100 කෝටි නෙමෙයි, අසංඛේය කෝටි නෙමෙයි, කිව නොහැකි ගණනින් පින්වතුනි ලැබිච්ච අවස්ථාවල මේ සත්පුරුෂ ධර්ම වගාවට උපකාර කරගත්තා. එහෙනම් අමාරුවෙන් නමුත් ගුණයක් පුරුදු කරගත්තාම ඒක භවාන්තරේවත් මැකෙන්නේ නැතුව ඉස්සරහට ගොහින් අපට සැනසීම ලබා දෙනවා. අන්නේ කාරණය තහවුරු කර කියා දෙන බණ කතාවකට අද ඔබේ අවධානය යොමු කෙරෙනවා. මොකක්ද කාරණය? අමාරුවෙන් නමුත් එක ගුණයක් පුරුදු කරගත්තොත්, අමාරුවෙන් නමුත් එක යහපතක් පුරුදු කරගත්තොත්, අමාරුවෙන් නමුත් එක අයහපත් නරක විසම සිතුවිල්ලක් අයින් කරගත්තොත් ඒක භවාන්තරයේ පවා යහපතට හේතු වනවා කියන කාරණය. පින්වතුනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේවරම් මහා වන අරණේ වැඩ ඉන්න කාලේ එක භික්ෂූන් වහන්සේ නමක් හිටියා. පුදුම විදිහට දන් දෙන්න කැමති.
සාමාන්‍යයෙන් ගිහි උදවියනේ දානේ පුරුදු කරන්නේ. ඒ අතරට මේ ස්වාමින් වහන්සේ Tamanට ලැබෙන පුංචි දේ පවා දන් දෙනවා. ඒ ස්වාමින් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනාවක් ගිහි කාලේ අහලා තමයි සසුන් ගත වුණේ. බොහෝම ශ්‍රද්ධාවෙන් පැවිදි වුණේ. තරුණ කාලෙම වගේ පැවිදි වුණේ. පැවිදි වෙච්ච දවසේ ඉඳන්ම වගේ දාන විත්තෝ අහෝසි. දානයටම කැමති. දන් දෙන්නමයි බලාපොරොත්තුව. දානජ්ජාසයෝ පත්ත පරියාපන්නම්පි පිණ්ඩපාතං අඤ්ඤස්ස අදත්වා න භුංජි. තමන්ගේ පාත්‍රයට ලැබෙන ආහාරය පිණ්ඩපාතේ පවා දන් දෙන්නමයි කල්පනා කරන්නේ. යටත් පිරිසයින් කියනවා නම් අන්තමසෝ පානීයම්පි ලබිත්වා අඤ්ඤස්ස අදත්වා න පිවි. පෑන් ටිකක් ලැබුණත් තව භික්ෂුවකට නොදී පානීය කරන්නේ නැහැ කියනවා. ඒවන් දානාභිරතෝ අහෝසි. මේ විදිහට ඒ භික්ෂුව දන් දෙන්නම කැමති. ඉතින් මේ විශේෂ ගුණය සහ විශේෂ හැසිරීම එදා භික්ෂුන් වහන්සේලා අතර කතා බහට ලක් වුණා. ඉතින් මේක ගුණ කතාවක්. දවසක්දා භාග්‍යවතුන් වහන්සේ එවන් භික්ෂු සමූහයක් වාසය කරපු තැනට වැඩම කරලා විමසා වදාලා කායනුත්ථ භික්ඛවේ ඒ තරහි කතාය සම්නිසින්නා. මහණෙනි මා එන්නට පෙර කිනම් කතාවක යෙදීද නුඹලා වාසය කළේ. ස්වාමීනි අසවල් භික්ෂුවගේ දානාධ්‍යාසයයි අපාතර කතා බහට ලක්ුණේ. ඉතින් ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුව කැඳෙව්වා. කැඳවා වදාලා. කැඳවා වදාරලා ඒ භික්ෂුව ඉදිරියේ විමසා වදාලා සච්ඡං කිරතවම් භික්ඛු දානජ්ජාසයෝ භික්ෂුව ඇත්තක්ද මේ? ඔබ නිතර දන් දෙන්නම කැමතියි කියන්නේ? සච්ඡං භගවා. එහෙමයි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ. ඒ භික්ෂුව පිළිතුරු ලබා දුන්නා. අන්නේ වෙලාවේ අර මහා සංඝ පිරිස අමතා බුදු සිරිමුව මඩලින් වදාළ දේ ඔබ දන්නවද? භික්ඛවේ අයම් පුබ්බේ අස්සද්ධෝ අහෝසි අප්පසන්නෝ. මහණෙනි මේ භික්ෂුව පෙර බොහෝම අශ්‍රද්ධාවන්තයි. පෙර ජීවිතයක හරිම ලෝභයි, හරිම මසුරුයි. තිනග්ගේන තේල බින්දුම්පි උද්ධරිත්වා කස්සචින අදාසි. තනසුලක් අග පැටලෙන තෙල් බින්දුවක්වත් මේ භික්ෂුව කාටවත් දුන්නේ නැහැ කියන පෙර ජීවිතවල. අතනං අහම් දමිත්වා නිබ්බිසේවනං කତ୍වා දාන පලඤ්ඤාපේසි. මම තමයි මහණෙනි පෙර දිනක මේ භික්ෂුව මේ විදිහට দমনය කළේ. කොහොමද? මසුරුකම අයින් කරලා දන් දෙන්න පුරුදු කළේ. තමේව දාන නින්නං චිත්තං. ඒ දාණයට නැමී ගත්ත ඒ සිත භවන්තරේ පින පජහති බලන්ට භවන්තරයේ පවා ඒ කියන්නේ භවයෙන් භවයට පැමිණි ගමනේ පවා ඒ දාන ආධ්‍යාසය දන් දෙනු කැමැත්ත ගිලිහිලා ගියේ නැත කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලා. ඒ වෙලාවේ අර මහා සංඝ පිරිස ඉල්ලා සිටිය ස්වාමීනි මේ භික්ෂුව මේ ජීවිතේ නම් පුදුම විදියට දන් දෙන කෙනෙක්. එනමුත් පෙර ජීවිතේ ඔය තරම් තන අගක දැවතුන තෙල් බින්දුවක්වත් දන් නොදෙන තරමට තද මසුරෙක්ක කියන කතාව සහ ඒ ජීවිතයේ භාග්‍යවතුන් වහන්සේ විසින් මේ භික්ෂුව দমনය කරපු හැටි අප දැනගන්න කැමති ස්වාමීනි. ඉල්ලීමක් ඉදිරිපත් වුණා. අවස්ථාවක් කාරණයක් සලකා බැලූ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි අතීත යුගයක මේ උත්තර භාරතයේ බරණැස් නගරයේ බ්‍රහ්මදත්ත රාජ පරම්පරාවේ රජෙක් රාජ්‍ය කරවන කාලේ මහසත් බෝසතාණෝ සිටු කුලයක ඉපදුනා. ඉපදිලා සුදුසු වයසට පැමිණිලා ගිහි ගෙදර කල් ගෙවනවා. ගිහි ගෙදර කල් ගෙවනකොට මහා සිටුතුමාත් මහා සිටු දේවියත් අභාව ප්‍රාප්ත වුණා. ඉන් නික්බිතිව ඒ මහා ධනයම ලැබුණේ කාටද? මහා බෝසතාණන් වහන්සේට. සංසාර ගමනේ අතහැරීම හොඳට හුරු බෝසතාණන් වහන්සේ ඒ ධනය දෙස බලාව දාලා. ධනම් පඤ්ඤායති ඒතස උප්පාදකාන පඤ්ඤායන්ති. මහා ධන රාශියක් පේනවා. රන්ද රිදීද මුතුද මිනිද රන් කාසිද. හැබැයි ඒ ධනය උපදවපු උදවිය පෙනෙන්ට නැහැ. ඉමන් ධනං විස්සජ්ජත්වා මහා දානං දාතුම් වට්ටති. මේසා මහා සල් ධනය වියදම් කරලා දන් දෙන්න හොඳයි. ආන්න බලන්න පාරමි පුරපු බෝසතාණන් වහන්සේගේ හිතක ධනය දුටු දා ඇතිවන සිතුවිල්ල කොච්චරනම් උතුම්ද සහ අසම සමද. ඉතින් මහ බෝසතාණෝ මොකක්ද කළේ? දානශාලාවක් හදලා දිවි ඇතිතාක් මහ දන් දීලා ආයුෂ අවසන් වෙන වෙලාවේ ඉපදුනා පින්වතුනි තව්තිසා දිව්‍ය භවනේ සක්දෙව් රජතුමා වෙලා.
මේ ඉතිහාස ජීවිතයක්. ඉතින් දැන් මේ මහබෝසත් සිටුතුමා දිවංගත වුණාට පස්සේ මහබෝසත් සිටුතුමාගේ පුත් කුමාරයා හිටියානේ. පුත් කුමාරයා පියමහා සිටුතුමා අනුවම පින්වතුනි එලෙසින්ම දන් දීලා තමන්ගේ පුතාට අවවාද දීලා ආයුෂය කෙලබර ඒ තවතිසා භවනේම ඡණ්ඩ දිව්‍ය පුත්‍රයා ලෙස ඉපදුනා. ඔහුගේ පුතා එලෙසින්ම දන් දීලා සූරිය දිව්‍ය පුත්‍රයා වෙලා ඉපදුනා. ඔහුගේ පුතා එලෙසින්ම දන් දීලා මාතලී දිව්‍ය කුමාරයා සක්දෙව් රජතුමාගේ රථාචාර්යයා වෙලා ඉපදුනා. ඔහුගේ පුතා එලෙසින්ම දන් දීලා පංචසික ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයා වෙලා ඉපදුනා. ඔන්න දැන් පරම්පරාවේ 6 දෙනෙක්ම තවතිසා භවන පුරවා තවතිසා භවන ආලූලණය කොට එහිලා උප්පත්තිය ලැබුවා. 6 වෙනි පුත්‍රයා හරිම අශ්‍රද්ධාවන්තයි. තද්ද චිත්තෝ හරි දැඩි හිතක් තියෙන උණු වෙන්නේ නැහැ. නිස්නේහෝ මච්චරි කිසිම තෙත ගතියක් නැහැ. යාචකයන් ගැන දුගී දුප්පතුන් ගැන කිසිම තෙත ගතියක් නැහැ. හරි මසුරුයි. දැන් මහා සිටුවරයෙක් නෙමේ. මොකද මොහු කලේ දන්නවද? දානශාලං විද්ධම්සෙත්වා ජාපෙත්වා යාචකේ පෝතෙත්වා නීහරාපේසි. අර සියලු දානශාලා කඩලා බිම දාලා පිලිස්සුවා. පොළුස්සලා යාචකයන්ට පොළු වලින් පහර දෙන්න සලස්වලා එලවලා දැම්මා. කිසි කෙනෙකුට යටත් පිරිසෙන් අර තන අගක රැඳුන තෙල් බින්දුවක තරමේ දෙයක්වත් දැන් දෙන්නේ නැහැ. ආසන්න වශයෙන් පරම්පරා 6ක් පවත්වපු මහා දන් වැට සිඳලා දැම්මා. දැන් ඒ කාලේ සක්දෙව් රජතුමා මහ බෝසතාණන් වහන්සේනි දිව්‍ය ලෝකේ ඉඳන් මිනිස් පුරේ දිහා බලනවා. තමා පෙර ජීවිතයේ මනුස්ස ලෝකේ ඉඳන් දිව්‍ය ලෝකෙට එන්න හේතු කරගත්ත මහා දන් වැට තාම තියෙනවද? පවත්තති නොකෝ මේ දානවංශ උදාහුණු මා බීටුවපු දන් වැට තාම ಭಾರತයේ පවතිනවද? එහෙම නැත්නම් ඒ දන් වැට සිඳී ගොහින්ද? විමසා බලනකොට මහබෝසත් සක්දෙව් රජතුමා දැකවදාලා පුත්තෝ මේ දානම් පවත්ෙත්වා. මගේ පුතා දන් දීලා චන්දිම දිව්‍ය පුත්‍රයා වෙලා ඉපදුනා. ඔහුගේ පුතා දන් දීලා සූර්ය දිව්‍ය පුත්‍රයා වෙලා ඉපදුනා. ඔහුගේ පුතු මාතලි ලෙසිනුත් ඔහුගේ පුතු පංචසික ලෙසිනුත් මේ දිව්‍ය ලෝකෙම ඉපදුනා. හැබැයි 6 වෙනි පුත් කුමාරයා ඒ දාන වංශය සිඳලා දැම්මා. මහා බෝසත් සක්දෙව් රජතුමාට හිතුණා ඉමම් පාප ධම්මං දමිත්වා දාන ඵලං ඥානාපෙත්වා ආගමිස්සාමි. මා මනුස්ස ලෝකෙට ගොහින් මේ පාප ධර්මයේ ඇති පුද්ගලයා දමනය කරන්න ඕන. දානි ආනිසංස කියා දීලා නැවත දිව්‍ය ලෝකෙට පැමිණෙන්න ඕන කියලා ඡන්ද දිව්‍ය පුත්‍රයා, සූර්ය දිව්‍ය කුමාරයා, මාතලී දිව්‍ය කුමාරයා, පංචසික දිව්‍ය කුමාරයා මේ සියලු දෙනාම කැඳවලා මහබෝසත් සක්දෙව් රජතුමා වදාලා සම්මා අම්හාකං වංශේ චට්ටෝ කුල වංශං සමුච්චින්දිත්වා දානශාලං ජහාපෙත්වා යාචකේ නීහරාපේසි. මිත්‍රබරුනි අපේ වංශ පරම්පරාවේ 6 වෙනි පුත්‍රයා මනුස්ස ලෝකයේ කුල වංශයේ සිඳලා පරම්පරාව අපිරිසිදු කරලා දානශාලාව ගිනිබත් කරලා යාචකයන්ට දඬුවම් දීලා කාටවත් කිසි දෙයක් දෙන්නේ නැහැ. අතිශයින්ම මසුරු වෙලා ඉන්නවා. ඒතනන් ධමිසාම අපි යමු ඔහු দমনය කරමු කියලා හැමදෙනාම කතිකා කරගෙන දිව්‍ය ලෝකයෙන් බරණැස් නගරයට වැඩම කළා. වැඩම කළා බ්‍රාහ්මණ වේශයෙන් තමයි දැන් වැඩම කළේ. ඒ මොහොතේ අර මසුරු සිටුතුමා, ඔහුගේ නම බිලාරකෝසියනේ. මසුරු සිටුතුමා රජතුමාට උපස්ථානෙට ගොහිල්ලා තමන්ගේ සිටුමැදුරට පැමිණිලා උඩුමහන් තලාවේ කියන්නේ 7 වෙනි තට්ටුවේ සඳලු තලයේ සක්මන් කරනවා. ඒ මොහොතේ අර මහා සිටුතුමා රජතුමාට උපස්ථාන කරන්ට ගොහින් පැමිණිලා 7 වන දොරකොටුවේ පාර දිහා බලාගෙන වටපිටාව බලා සක්මන් කරනවා. අන්නේ වෙලාවේ සක්දෙව් රජතුමා බ්‍රාහ්මණ වේශයෙන් දැන් ඉන්නේ. චන්දිමාදී දිව්‍ය කුමාරවරුන්ට ප්‍රකාශ කළා මා සිටුතුමා ළඟට ගියාට පස්සේ ටික වෙලාවක් ගොහින් නුඹලා පිළිවෙලට පැමිණෙන්න. එහෙම ප්‍රකාශ කරලා කතිකා කරගෙන සක්දෙව් රජතුමා බ්‍රාහ්මණ වේශයෙන් සිටුවරයා ඉදිරියට ගොහින් බොහෝ මහා සෙට්ටි එම්බා මහා සිටුවරය භෝජනම් මේ දේහි මට කෑම ටිකක් දෙන්න ඉල්ලීමක් කළා. ආන්නේ වෙලාවේ මසුරු සිතානෝ ප්‍රකාශ කරනවා බ්‍රාහ්මණ නත්හි තව ඉදබත්තං. බ්‍රාහ්මණේ ඔබට දෙන්න බතක් මෙහි නැහැ.
අඤ්ඤත්ථ ගච්ඡ වෙන තැනකට යන්න. ආන්නේ වෙලාවේ මහබෝසත් සක්දෙව් රජතුමා බ්‍රාහ්මණ වේසයෙන් පෙනී සිටිමින් බොහෝ මහා සෙට්ටි එම්බහමා සිටුවරය බ්‍රාහ්මණේහි භත්තේ යාචිතෙන් නදාතුන් නලබ්බති. බ්‍රාහ්මණයෙක් ඔබ ඉදිරියට පැමිණ බතක් ආහාරයක් ඉල්ලුවාට පස්සේ නොදී ඉන්න බෑ, දෙන්නම ඕන. ඒ වෙලාවේ අර සිටුවරයා කියනවා බ්‍රාහ්මණය මගේ නිවසේ පක්කම්පි පචිතබ්බම්පි භත්තන්නත්ති. උයපු බතකුත් නැහැ, උයන්න සහලකුත් නැහැ. වෙන තැනකට යන්න. මේ මහා ධන කුබේරයෙක් කියන කතාවක්. ඒ වෙලාවේ බ්‍රාහ්මණ වෙසින් සිටින බෝසත් සක්දෙව් රජතුමා වදාරනවා මහා සිටුවරය ඒකාන්තේ සිලෝකං කතෙස්සාමි. මා ඔබට එක ගාථාවක් කියන්න කැමති. තං සුනාහි ඒක අහන්න. අන්නේ වෙලාවේ අර සිටුවරයා ප්‍රකාශ කරනවා නත්ති මහියන් තබ සිලෝකේ නත්තෝ මා ඉදතිට්ඨ. ඔබේ ගාථාවෙන් මට ඇති වැඩක් නැහැ. මෙතනින් වහාම පිටත් වෙන්න. නමුත් ඒ කියපු දේ නොයසුනා වගේ බෝසත් සක්දෙව් රජතුමා බ්‍රාහ්මණ වේසයෙන් පෙනී සිටිමින් වදාරනවා අපචන්තාපි දිච්ඡanti සන්තෝ ලද්ධාන භෝජන කිමේව ත්වං පචමානෝ යං න දජ්ජා නතං සමං. සිටුවරය මේ ලෝකේ ආහාර පාන පිසින්නේ නැති අනුන්ගෙන් ලැබෙන දෙයින් යැපෙන බ්‍රාහ්මණවරුන් පවා Tamanට ලැබිච්ච දේ දන් දෙන්න කැමති වෙනවා. උයන පිහන මහා භවභෝග ඇති ඔබ ඇයි මේ දන් දෙන්න අකමැති වෙන්නේ? ඒක සුදුසුනේ. මච්ඡේරාච පමාදාච ඒවං දානන්න දීයති. පුඤ්ඤං ආකංකමානේන දෙය්‍යං හෝති විජානතා. මේ ලෝකේ බොහෝ දෙනා මසුරුකම නොසැලකිල්ල නිසා දන් දෙන්න අවස්ථාවක් ලබා ගන්නෙ නැහැ. පින කැමති වෙනවා නම් සැපත හොයනවා නම් නුවණැත්තා දන් දිය යුතුයි කියලා මහ බෝසත් සක්දෙව් රජතුමා බ්‍රාහ්මණ වේසයෙන් පෙනී සිට අර මහ සිටුවරයාට දේශනා කළා. ඉතින් දැන් මේ ගාථාවන් ඇහුවට පස්සේ සිටුවරයාට හිතුණා එහෙනම් මොනවා හරි දීලා පිටත් කරන්න ඕන. තේනහි ගේහම් පවිසෙත්වා නිසීද. එහෙනම් මේ ගේ ඇතුළට ඇවිල්ලා වාඩි වෙන්න කියලා අර බ්‍රාහ්මණයාට ප්‍රකාශ කළා. තෝකං ලච්ඡසි. හැබැයි පොඩ්ඩයි ලැබෙන්නේ, බොහෝ දේවල් ලැබෙන්නේ නැහැ. ඉතින් අර ගාථාවම කියමින් සක්දෙව් රජතුමා බ්‍රාහ්මණ වෙසින් සිටු මැදුරට වැඩම කළා. වැඩම කරලා වාඩි වුණා. අන්නේ වෙලාවේ ඉන්නික් පිටිව චන්දිම දිව්‍ය පුත්‍රයා බ්‍රාහ්මණ වෙසින් මේ සිටුවරයා ඉදිරියේ පෙනී ගියා. පෙනී ගිහිල්ලා ඒ විදිහටම ආහාරයක් ඉල්ලා සිටියා. නත්ථිතේ භත්තං ගච්ඡ. ඔබට දෙන්න බතක් මෙහෙන යන්න කියලා කිව්වා. ආන්නේ වෙලාවේ චන්දිම දිව්‍ය පුත්‍රයා ප්‍රකාශ කරන මහා සෙට්ටි මහා සිටුවරය අන්තෝ ඒකෝ බ්‍රාහ්මනෝ නිසින්නෝගේ ඇතුලේ ඉන්නවනේ දෙක බ්‍රාහ්මණේ. මා හිතන්නේ බ්‍රාහ්මණයන්ට අද දන් දෙන දවසක් ඔබේ සිටු මැදුරේ. එනිසා මටත් ආහාර ටිකක් ඕනි. සිටුවරයා ප්‍රකාශ කරනවා නත්ති බ්‍රාහ්මණ වාචනකම් නික්කම. ඔබ යන්න මේ බමුණන්ට දන් දෙන දවසක් නෙමෙයි. මහා සෙට්ටි ඉංගතාව සිලෝකං සුනායි. මහා සිටුවරේ මෙන්න මේක අහන්න කියලා චන්දිම දිව්‍ය පුත්‍රයාත් බ්‍රාහ්මණ වේසයෙන් ගාථා ධර්ම දෙකක් ඒ වෙලාවේ සිටුවරයාට ඇහෙන්න සැලැස්සුවා. යස්සේව භීතෝ නදදාති මච්චරී තදේව අදන්තෝ භයං. දන් දීම නිසා සාපිපාසාවෙන් පීඩා විඳින්නට සිදුවේය යන බිය නිසා මේ ලෝකේ මසුරු පුද්ගලයා දන් දෙන්නේ නැද්ද? තදේව අදන්තෝ භයං. ඒ දන් නොදීමම ඔහුට මහ බයක්. කෙනෙක් හිතනවා නම් ආහාර පාන දුන්නොත් මට නැති වෙයි, මට බඩගින්න ඉන්න වෙයි කියලා. ඒ නොදීමම ඔහුට ඇත්තටම සංසාරේ ජාති කීයක් නම් බඩගින්න ඉන්න සිද්ධ වෙයිද දන්නේ නැහැ. jigacchāca pipāsāca යස්ස බහයති මච්චරි මසුර. මේ ලෝකේ කුසගින්නට පිපාසයට බය වෙනවා. හැබැයි එහෙම බය වෙලා දන් දෙන්නේ නැහැ. මසුරු කමින් කල් ගෙවනවා. අවසන මොකද වෙන්නේ? පරලොව යන ගමනේ අන්ත දිලින්දෙක් වෙනවා. තමේව බාලම් පුසති අස්මින් ලෝකේ පරම්මිත. ඒ පුද්ගලයා ඒ බාලයා නුවණ නැති කෙනා මෙලොවදීද පරලොවදීද අන්ත අසරණියෙක් දුගියෙක් දිලින්දෙක් බවට පත් වෙනවා. එහෙනම් දිලිඳු භවයේ හේතුව දන් නොදීමයි. දිලිඳු භවයේ හේතුව දන් නොදීමයි. පොහොසත් භවයේ හේතුව දන් දී තිබීමයි. එහෙනම් එතන ඉරිසියාවට මසුරුකමට තැනක් තියනවාද? තැනක් ඇත්තේ නැහැ. ඊළඟට ප්‍රකාශ කරනවා තස්මා විනයමත් හේරං. ඒ නිසා මහා සිටුවරය මසුරුකම දුරු කරන්න දජ්ජා දානම් මලාබිභූ. මසුරු මල මඩමින් දන් දෙන්න කල්පනා කරන්න. නැති බැරි කෙනෙක් නෙමෙයි ඔබ. පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොන්ති පානින. පරලෝ යන සත්වයාට පිහිට වෙන්නේ රැස් කරන පිනයි කියලා අර බ්‍රාහ්මණ වෙසින් පෙනී සිටි චන්දිම දිව්‍ය කුමාරය ප්‍රකාශ කළා. ඒ වෙලාවේ එහෙනම් ඇතුළට ඇවිල්ලා වාඩි වෙන්න කියලා දැන් මේ සිටුතුමා අනකලා. ඒ වෙලාවේ ඇතුළට ඇවිල්ලා වාඩි වුණා. ටික වෙලාවක් යනකොට සූර්ය දිව්‍ය පුත්‍රයා
බ්‍රාහ්මණ වේසෙන් සිටුවරයා ඉදිරියේ පෙනී ගිහලා ආහාරයක් ඉල්ලුවා. නමුත් පෙර වගේම මෙහෙ දෙන්න ආහාරයක් නැහැ ඔබ යන්න. ඒ වෙලාවේ ප්‍රකාශ කළ ඇතුලේ බ්‍රාහ්මණවරු දෙන්නෙක් ඉන්නවා නේද? ඒ නිසා මටත් ඇතුළට එන්න ඕන. ආන්නේ වෙලාවේ සූර්යදිව්‍ය කුමාරයා බ්‍රාහ්මණ වෙසින් ප්‍රකාශ කරනවා ගාථා ධර්ම දෙකක්. දුද්දදන් දදමානානං දුක්කරං කම්ම කුබ්බතං අසන්තෝ නානු කුබ්බන්ති සතං ධම්මෝ දුරන්නයෝ. පළවෙනි ගාථාව. මසුරු සිත් මැඩ දී යුතු බැවින් දන් දීම අමාරු දෙයක් ලෝකේ. සිටුවරය අහන්න මේක. අසත්පුරුෂයෝ කොහොමද දානි ආනිසංස දන්නේ නැහනේ. එනිසා ඔවුන් ගිය මගෙහි කවුද සත්පුරුෂයෝ ගිය මාර්ගේ යන්ට අසත්පුරුෂයා දන්නේ නැහැ. සත්පුරුෂයන් කවුද බෝසත් මුනි උතුමෝ ගිය මාර්ගේ යාම ලෙහෙසි දෙයක් නෙමෙයි. වන්න පළමු ගාථාව ඒ වෙලාවේ ප්‍රකාශ කළා. දෙවන ගාථාව තස්මා සතංච අසතංච නානා හෝති තෝ ගති අසන්තෝ නිරයන් යන්ති සන්තෝ සග්ග පරායන. එනිසා මේ ලෝකේ සත්පුරුෂයන්ගේද අසත්පුරුෂයන්ගේද පරලොව ගතිය එකිනෙකට වෙනස් වෙනවා. කොහොමද වෙනස් වෙන්නේ? අසත්පුරුෂයෝ නිරයටමයි සත්පුරුෂයෝ දිව්‍ය ලෝකෙටමයි ගමන් කරන්නේ. මෙන්න මේ අර්ථය සිටුවරයාට ඇසෙන්න සැලැස්සුවා. සිටුවරයා ඒ වෙලාව ප්‍රකාශ කරනවා හේනං තේනෙහි පවිසෙත්පා බ්‍රාහ්මනාන සම්තිකේ නිසීද තෝකං ලච්ඡසි. ආයෙනම් ඇතුළට වෙලා වාඩි වෙන්න. හැබැයි ඊතාසුළු දෙයයි ඔබට ලැබෙන්නේ. දැන් සක්දේව රජතුමා දැන් බ්‍රාහ්මණ වේශයෙන් ඉන සක්දෙවිඳුටත් බ්‍රාහ්මණ වේශයෙන් ඉන චන්දිම දිව්‍ය කුමාරයාටත් බ්‍රාහ්මණ වේශයෙන් ඉන්න සූර්ය දිව්‍ය කුමාරයාට ප්‍රකාශ කළා ඇතුළට වෙලා වාඩි වෙන්න. ඊතාසුළු දෙයයි ලැබෙන්නේ. බොහෝ දේ බලාපොරොත්තු වෙන්න එපා. කවුද මේ කියන්නේ? මහා සිටුවරේ. ටික වෙලාවක් යනකොට මාතලී දිව්‍ය පුත්‍රයා බ්‍රාහ්මණ වේශයෙන් සිටුවරයා ඉදිරියේ පෙනී ඉඳලා ආහාරයක් ඉල්ලා සිටියා. නෑ මෙතන නැති ආහාරයක් නෑ යන්න කියලා ප්‍රකාශ කළා. කියනකොටම ගාථාවක් ප්‍රකාශ කළා. අපස්මේකේ පවිච්ඡන්ති බහූනේකේ නදිච්චරේ අපස්මා දක්ඛිනා දින්නා සහස්සේන සමම්මිතා. මහා සිටුවරේ මේක අහන්න. මේ ලෝකයේ ඇතම් කෙනෙක් Tamanට තියෙන බොහෝම සුළු දෙයයි. හැබැයි සුළු දෙයින් පවා දන් දෙනවා. ඇතම් කෙනෙක් මේ ලෝකේ මහා ධන සම්පත් ලැබලත් සුළු දෙයක්වත් දන් දෙන්නේ නැහැ. මද දෙයක් ලැබිලා නමුත් දන් දුන්නොත් ඒ පුංචි දෙයින් නමුත් දෙන දාණය සලකා බැලුවොත් ශ්‍රද්ධාවෙන් නම් දන් දෙන්නේ. සත්පුරුෂ කමින් නම් ඒ දාණය දෙන්නේ. රන් කහබනු 1000ක් වැය කරලා දෙන දාණි වගේම ඒ සුළු දේ දන් දෙන පුද්ගලයාටත් ආනිසංස ලැබෙනවා. Tamanට තියෙන දේ සුළු දෙයක්. තියෙන දේෙන් සුළු කොටසක් හරි දන් දුන්නොත් ශ්‍රද්ධාවෙන් නම් ඒ දේ කරන්නේ අප්‍රමාණ ධනයක් වැය කළා දන් දුන්නා සමාන පිනක් ඔහුට ලැබෙනවා කියලා ඒ මොහොතේ ප්‍රකාශ කළා. ඒක ඇහුවට පස්සේ අර සිටුවරයා ප්‍රකාශ කරනවා එහෙනම් ඇතුළට ඇවිල්ලා වාඩි වෙන්න. හැබැයි සුළු දෙයයි දෙන්නේ. ඊළඟට පැමිණුණා ටික වෙලාවක් යනකොට පංචසික දිව්‍ය පුත්‍රයා බ්‍රාහ්මණ වේශයෙන්. ඔහුත් ආහාරයක් ඉල්ලුවට පස්සේ මෙහි ඇති ආහාරයක් නෑ ඔබ යන්න කියලා ප්‍රකාශ කළා. ඉතින් ඒ වෙලාවේ පංචසික ප්‍රකාශ කරනවා මම ඇවිල්ලා එහෙම හැරිලා ගිය කෙනෙක් නෙමෙයි. මේ ගෙදර අද බ්‍රාහ්මණවරුන්ට දානයක් කියලා මට පේනවා. ඒ නිසා මටත් ඕන. අන්නේ වෙලාවේ පංචසික දිව්‍ය කුමාරයා බ්‍රාහ්මණ වෙසින් ගාථාවක් ප්‍රකාශ කරනවා සිටුවරයාට. ධම්මංචරේ යෝපි සමුංජකංචරේ දානංච පෝසං දදමප්පකස්මින් සතං සහස්සානං සහස යාගීනං කලම්පිනා ගාන්ති තථා විදස්සතේ. මෙන්න මේ ගාථාවෙන් ගැඹුරු අර්ථයක් ඔහුට කියලා දුන්නා. අධර්මයෙන් උපයාගත් මුදලින් මේ ලෝකේ මහා පෝසතුන් ලක්ෂයක් එකතු වෙලා ලබා දෙන යම් දානයක් වේ නම් ත්‍රිවිධ සුචරිත ඊතා හොඳින් පුරමින් අමුදරුවන් රකිමින් මේ ලෝකේ ජීවත් වන ධර්මානුකූලව කල් ගෙවන දිලිඳු පුද්ගලයෙක් ස්වල්ප වශයෙන් දෙයක් ලැබිලා ඒ ස්වල්ප වශයෙන් නමුත් කරන පරිත්‍යාගය මහා පරිත්‍යාගයක්. ඒ දිලින්දා කරපු ස්වල්ප පරිත්‍යාගයෙන් සොළොස් කලාවෙන් එක කලාවක්වත් අර මහපෝසතුන් ලක්ෂයක් දෙනා එකතු වෙලා මහා ධන සම්භාරයක් වියදම් කරලා දෙන දානය අර දානයෙන් සොළොස් කලාවෙන් එකක්වත් වටින්නේ නැහැ කියලා ගාථා ධර්මයක් දේශනා කළා. අන්නේ වෙලාවේ මේ සිටුවරයාගේ තරමක් හිත මේ අදහස හා බැඳී ගියා. බැඳී ගිහිල්ලා ඔහු පෙරලා ප්‍රශ්නයක් විමසුවා. මොකක්ද විමසුව ප්‍රශ්නය? කේනේස යඤ්ඤෝ විපුලෝ මහග්ගනෝ සමේන දින්නසන අග්ගමේති කතං සහස්සානං සහස යාගිනං කලම්පිනා ගාන්ති තථා විදස්සතේ. බොහෝ දෙය්‍ය ධර්ම ඒ කියන්නේ දාන වස්තු එකතු කරගෙන ඒසා මහා පෝසතුන් ලක්ෂයක් දෙනා
එක්ව දෙන දානයක් තියෙනවනේ. ඒ වගේම දැහැමිව සපයාගත් දෙයින් අර දුගියා දීපු ඊතා ස්වල්ප දානයක් තියෙනවනේ. මේ දෙක ඇයි සමාන නොවෙන්නේ? කුමන කරුණකින්ද සමාන නොවෙන්නේ? දැහැමිව සපයාගත් දෙයින් දන් දෙන දිලින්දාගේ දානමේ පින්කමේ සොළොස් කලාවෙන් එක කලාවක්වත් අර මහා පෝසතුන් දීපු දානේ ඇයි වටින්නේ නැත්තේ කියලා ආන්න ප්‍රශ්නයක් විමසා සිටියා. අන්නේ වෙලාවේ පංචසික දිව්‍ය කුමාරයා මේ කාරණය සිටුවරයාට ඥාපනය කරමින් ප්‍රකාශ කරනවා දදන්තිහේකේ විසමේ නිවිට්ටා චෙත්වා වදිත්වාච අධසෝචයිත්වා. මේ ලෝකේ ඇතැම් උදවිය දන් දෙනවා. හැබැයි ඒ දන් දෙන විසම භූමියේ පිහිටා ශ්‍රද්ධාදී සීලාදී ගුණ ඒ ජීවිතවල අවිද්‍යමානයි. ඒ වගේම හම්බ කරන දේ අධාර්මිෂ්ඨයි. අනුන්ට තලා පෙලා අඬවා හිංසා කරලා තමයි ඇතැම් කෙනෙක් මේ ලෝකේ දන් දෙන්නේ. එලෙස දන් දෙන පුද්ගලයාගේ ඒ දාණය අර දැහැමින් සපයාගත් වස්තුවෙන් දිලින්ද දන් දුන්නනේ. ඒ දාණය හා කවදාවත් සමාන වෙන්නේ නැහැ. නොදැහැමි වස්තුවෙන් කොච්චර යාග කළත් දන් දුන්නත් අර ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ සීලවන්ත දුගියාගේ දාණයට කවදාවත් සමාන වෙන්නේ නැහැ. එනිසායි මහා පෝසතුන් ලක්ෂයක් දෙන එකතු වෙලා විශාල ධනයකින් දෙන දාණයට වඩා ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ දුගියා දෙන ස්වල්ප දාණය මහත්ඵල වෙන්නේ කියලා පංචසික දිව්‍ය කුමාරයා අර මහා සිටුවරයාට බ්‍රහ්මණ වේසයෙන් පෙනී සිට ප්‍රකාශ කළා. ඒ වෙලාවේ එතුමා ප්‍රකාශ කරනවා එහෙනම් ඇතුළට ගිහිල්ලා වාඩි වෙන්න. හැබැයි තෝකන් ලැජ්ජසි. බොහෝ දෙයක් එහෙම ලැබෙන්නේ නැහැ. සුළු දෙයක් තමයි ඔබට ලැබෙන්නේ. කොච්චර ලෝභකමක් හිතේ තියෙන්න ඇතිද? දැන් බ්‍රහ්මණ වේසයෙන් සක්දෙමිඳු චන්දිම දිව්‍ය කුමාරයා, සූර්ය දිව්‍ය කුමාරයා ආදී මේ පිරිස දැන් වාඩි වෙලා ඉන්නවා. දන්නමද සිටුවරයා කරපු දේ? එක 16ක් අමතලා කියනවා ඒතේසම් බ්‍රහ්මනානං පලාප විහීනං නාලින් නාලින් දේහි. වී නැලිය නැලිය. මේ හැම බ්‍රහ්මණයෙකුටම දෙන්න කිව්වා. ඉතින් 16 ඒ විදිහටම අර බ්‍රහ්මණවරුන් ළඟට පැමිණිලා මේවා අරන් ගිහලා කැමැති තැනක උයාගෙන කන්න කියලා දික් කළා. දික් කරනකොට මහසත් බෝසත් සක්දේව රජතුමා බ්‍රහ්මණ වෙසින් සිට න අම්හාකං විහීනාත්තෝ අපට වී වලින් ප්‍රයෝජනයක් නැහැ. ඔය අමු ධාන්‍ය අපි ස්පර්ශ කරන්න කැමති නැහැ. 16 ගිහලා සිටුවරයාට කිව්වා මේ දෙන වී අර බ්‍රහ්මණවරු ගන්නෙ නැහෙනි. තේනහි තේසන් තණ්ඩුලේ දේහි. එහෙනම් ඒ පිරිසට හාල් ටිකක් දෙන්න. ඇය ඒ විදිහටම හාල් අරගෙන ගිහලා ඉදිරිපත් කළා, ප්‍රතික්ෂේප කළා. මයන් ආම කන්න පටි ගන්නාම නොපිසපු ධාන්‍ය අපි පිළිගන්නේ නැහැ කිව්වා. ඇය ගිහිල්ලා අර සිටුවරයාට ප්‍රකාශ කළා. ඊළඟට සිටුවරයා කරපු දේ දන්නවද? එහෙනම් අපේ ගව රැළට උයනවා වගේ බතක් හදලා ඒ ගව බත මේ බ්‍රහ්මණයන්ට දෙන්න කිව්වා. ඒ කියන්නේ ඒ සිටුවරයාගේ ගව රැළේ ඉන්න මහ වෘෂභයන්ට ටික දවසක් ඇවෑමෙන් බතක් උයලා ගවයන්ට අනුභව කරන්න පුළුවන් විදියට හදලා දෙනවා. ඒකට කියන්නේ ගව බතක් කියලා. ඉතින් දැන් මේ 16 මොකද කළේ? ගව බතක් සකස් කරලා බ්‍රහ්මණවරුන්ට ඒ ගව බත ඉදිරිපත් කළා. ඉතින් මේ පස් දෙනාම මොකද කළේ? Tamanට ලැබිච්ච ඒ බත් කොටසින් එක එක බත් ගුලි අරන් කටේ තියාගන්නකොටම බත් ගුලි අරන් කටේ තියාගෙන හක්කේ තියාගෙන ඇස් කැරකිලා විසඤ්ඤ වෙලා සිහි නැතුව බිම වැටුණා. බිම වැටලා දැන් ඔහේ උඩු කුරුව සිටිනවා. 16 දැක්කා මේ බ්‍රහ්මණවරු ගව බතක් කටට ගන්නකොටම විසඤ්ඤ වෙලා විස වෙලා එහෙම මන්න වැතිරලා ඉන්නවා. 16 හිතුවා දැන් මේ සීල දෙනාම මැරිලා ඉන්නේ. බය වෙලා වේගෙන් ගිල සිටුවරයාට කියනවා ආර්ය පුත්‍රය බ්‍රහ්මණවරු ඔක්කොම අර ගව බත ගිලින්න බැරුව එහෙම්මම මැරිලා ගියා. දැන් ඉතින් සිටුවරේ හිතපු දේ දන්නවද? සිටුවරයා හිතුවා මේක දැක්කොත් එහෙම මේ නගරේ මිනිස්සු මෙහෙම හිතයි. කොහොමද මේ පාපේ සිටුවරයා මේ සිව්මැලි බ්‍රහ්මණවරුන්ට හරට්ට කන බතක් දුන්නානේ. දීලා මේ සියලු දෙනාම මරලා දැම්මා. එනිසා මේ සිටුවරයාට හොඳ දඬුවමක් දෙන්න ඕනේ කියලා මහා කැරැල්ලක් ඇති වෙලා මාව නසා දමයි. මගේ සිටු මැදුර ගිනි තියයි. මට මහා විපතක් පමුණුවයි කියලා බය වෙලා මොකද කළේ? අර 16ට කියනවා ඉක්මනින්ම ගිහිල්ලා ඒ බ්‍රහ්මණවරුන්ගේ අතේ තියෙන කබල්වල ඇති ගව බත අයින් කරන්න කිව්වා. ගව බත අයින් කරලා නොයේක් රසවත් සයන්ජාත හැල්හාලේ බත් රස මසවුළු සමග බෙදන්න. දැන් හැම කබලකම තියෙන ඊතා ප්‍රණීත භෝජනයක්, සුවඳහමන භෝජනයක්. ඇය ක්ෂණිකව ඒ දේ සිද්ධ කළා. සිටුතුමා මොකද කළේ? පාරට ගිහිල්ලා යන්නේන මිනිස්සු ඔක්කොම කැඳෙව්වා. කැඳවලා කියනවා මෙන්න බලන්න. මම අද බ්‍රහ්මණවරුන්ට දානයක් දුන්නා. මම අනුභව කරන විදිහටමයි ප්‍රණීතව අද මම දානෙ දුන්නේ. ඒතේ ලෝභේන මහන්තේ පින්ඩේ කତ୍වා භුඤ්ජමානා
මේ බ්‍රහ්මණවරු මේ ප්‍රණීත ආහාරය දැකලා කෑදරකමින් ගිලින්න බැරි මට්ටමේ බත් කටවල් අරගෙන කටේ තියාගෙන එව්ව හිර වෙලා මැරිලා ගියා. මේකේ මගේ වැරද්දක් නම් නෑ. මම නිද්දෝෂ භාවං ජානාත. මේ මහ ජනතාව මගේ නිදොස් බව දැනගන්න කිව්වා. දැන් බලන්න කරපු බොරුව. දැන් විශාල පිරිසක් එකතු වුණා මේක බලන්න. ඇයි සාමාන්‍යයෙන් බ්‍රහ්මණයෙක් එලෙසින් මැරුණා කියන්නේ ඒක එවකට සමාජයේ සැලකුවේ අතිශයින් භයානක දෙයක් ලෙස. මොකද බ්‍රහ්මණවරුන්ට ගිය සමාජයක් නේ කාලේ. එනිසා බ්‍රහ්මණවරයෙක් එහෙම ඝාතනය වුණා නම් යම් තැනක ඒක ඊටාම බරපතල වැරැද්දක් බරපතල අපරාධයක් ලෙස සැලකුවා. ඉතින් මහ විශාල මහ ජනකායක් සිටුතුමාගේ සිටුමැදුරට පැමිණුණා. අන්නේ වෙලාවේ අර බ්‍රහ්මණවරු නැගිටලා මහ ජනයා දෙස බලලා ප්‍රකාශ කරනවා පස්සතිමං සෙට්ටිස මුසාවාදිතම් බලව් මේ සිටුවරයා කියපු බොරුව. මොකක්ද බොරුව? අපට තමා අනුභව කරන විදිහටම ප්‍රණීත ආහාරයක් දුන්නා කියලා දැන් කිව්වා නේද? එහෙම නෙමෙයි මොහු කළේ ඉස්සෙල්ලාම අපට හරක් කන බතක්, ගව බතක් අපට සම්පාදනය කරලා දුන්නා. ඉතින් මේ වෙලාවේ අප සියලු දෙනාම මැරුණා වගේ මෙහෙම පොළොවේ වැතිරලා හිටියට පස්සේ තමයි අපේ කබල් වලට මේ ප්‍රණීත ආහාර බෙදලා තියෙන්නේ. මෙන්න බලන්න දීපු බත කියලා අර හැමෝගෙම කටේ තියෙනවනේ කලින් ගත්ත බත් ගුලි ඒව ඔක්කොම එළියට දාලා පෙන්නුවා. හරීම රළු බතක්. ඒක ගබය කන බතක් මිසක් මිනිසුන්ට අනුභව කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අන්නේ වෙලාවේ අර මහ ජනතාව මොකද කළේ දන්නවද? සිටුවරයාට ගර්හා කළා. අන්ධ බාලයා අත්තනෝ කුලවංශන් නාසේසි. තමන්ගේ කුල පරම්පරාවේ උතුම් පැවැත්ම නැසුවා නේද? දානශාලාව ගෙනි තිව්වා. යාචකයන්ට තලලා එලවලා දැම්මා. දැන් මේ සිව්මැලි බ්‍රහ්මණවරුන්ට ගවබතක් දීලා ඔවුන්ද විනාශ කරන්න හැදුවා. ඔබේ සිටුමැදුරේ තියෙන සියලු ධනෙම බෙල්ලේ බැඳගෙන පරලෝක යනවද? මැරෙන දවසට ඔක්කොම බෙල්ලේ එල්ලගෙන යන්න ලැබේ කියලා නින්දා කළා. අන්නේ වෙලාවේ මහා සත් බෝසත් සක්දෙව් රජතුමා බ්‍රාහ්මණ වෙසින්නේ දැන් ඉන්නේ. මහා ජනතාවගෙන් අහනවා ජානාත තුම්මේ ඉමස්මින් ගේහේ ධනං කස්ස සන්තකං. මහා ජනතාව නුඹලා දන්නවද මේ මහා සිටුමැදුරේ ධනය කාගේ කියලා? දන්නේ නැහැ කිව්වා. ඒ වෙලාවේ වදාරනවා ඉමස්මින් නගරේ, මේ නගරේ අසවල් කාලේ බරණැස මහා සිටුවරයෙක් මහා දන්සැල් හදලා මහා දන් දුන්නයි කියලා අහලා තියෙනවද නුඹලා? සුතපුබ්බන්තුම්හි ආමසුනාම. එහෙමයි බ්‍රාහ්මණි අප අහලා තියෙනවා. අහංසෝ සෙට්ටි මම තමයි ඒ සිටුතුමා. දැන් හත්මුදු පරම්පරාවකට වගේ එහා පැත්තේනේ. මමයි ඒ කාලේ දන් දුන්නේ. මමයි ඒ කාලේ දන්සැල් හැදුවේ. එහෙම දන් දීලා මම අද දිව්‍ය ලෝකේ සක්දෙව් රජතුමා ලෙස ඉපදිලා ඉන්නවා. මගේ පුතාත් ඒ වංශයෙන් වනසා ඒ පිනම සිද්ධ කරලා අද චන්දිම දිව්‍ය පුත්‍රයා වෙලා ඉපදිලා ඉන්නවා. මේ ඉන්නේ චන්දිම දිව්‍ය පුත්‍රයා. මම තමයි සක්දෙව් රජතුමා. ඔහුගේ පුතා තමයි සූර්ය කුමාරයා ලෙස මේ ඉපදිලා ඉන්නේ. ඔහුගේ පුතා තමයි සූර්ය දිව්‍ය පුත්‍රයා ලෙස මේ ඉපදිලා ඉන්නේ. ඔහුගේ පුතු තමයි මාතලි මේ ඉන්නේ එතුමා. ඔහුගේ පුතු තමයි පන්තසික ගාන්ධර්ව පුත්‍රයා මේ ඉන්නේ එතුමා කියලා නිර්දේශ කරලා පෙන්නවා. තේසු අයන් චන්දෝ අයන් සූර්යෝ අයන් මාතලි සංඝාහකෝ මෙහෙම අර මහා ජනතාවට මහා බෝසත් සක්දෙව් රජතුමා බ්‍රාහ්මණ වෙසින් නිර්දේශ කළා පෙන්නවා. අයන් ඉමස පාප ධම්මස පිතා පන්තසිකෝ. මෙන්න මේ පාප ධර්මයේ සිටුවරයාගේ පියා තමයි දැන් මේ පන්තසික දිව්‍ය පුත්‍රයා වෙලා ඉපදිලා ඉන්නේ. දන් දීමේ ආනිසංස අපි අද අත්විඳිනවා කියලා අර මහා ජනතාවට ඒ වෙලාවේ මහසත් බෝසත් සක්දෙව් රජතුමා බ්‍රාහ්මණ වෙසින් දහම් කතාවක් ඉදිරිපත් කළා. කත්තබ්බ මේව කුසලම් පණ්ඩිතේහි. ඒ වෙලාවේ වදාරනවා පණ්ඩිතයා විසින් කුසල් කළ යුතුයම. දැන් ඉතින් මහා ජනතාවට මේ ගැන විශ්වාසයක් නැහැනේ. මේ ඉන්නේ බ්‍රාහ්මණවරු ටිකක්. නමුත් ඔවුන් කියන අපි දෙවිවරු කියලා. ඒ මොහොතේ කරපු දේ දන්නවද? මහා බෝසත් සක්දෙව් රජතුමා ඇතුළු පිරිස බ්‍රාහ්මණ වේසේ හැරදමා සියල්ලන්ටම පෙනෙනසේ අහසේ බබලමින් වැඩ ඉන්නවා. ජලමාන ශරීරාට්ඨංසු සකල නගරම් පජ්ජලන්තං වියහෝසි. මුළු නගරයම ආසම අග්නි ජාලාවලින් පිරී ගියා වගේ ආලෝකමත් වුණා. මහා ජනතාව පුදුමයෙන් පුදුමයටපත් වුණා. සක්දෙව් රජතුමා දැන් වදාරන අප මේ දිව්‍ය ලෝකේ ඉඳන් මෙහෙට ආවේ මෙන්න මේ පාප ධර්ම ඇති සිටුවරයාගේ මසුරුකම නසන්ට. මේ ඇත්තා කුලවංශයේ නැසුව දානශාලාවලට ගිනි තිබ්ව යාචකයන්ට තලා පෙලා නින්දා කරලා එලවලා දැම්මා. වංශයේ සිඳලා දැම්මා. දැන් මේ නිරේ යන්න හදන්නේ. අදාන සීලෝ හුත්වා නිරයේ නිබ්බත්තේය. ඉමස්ස අනුකම්පායාගතාම. මොහොත අනුකම්පාවෙන් අප මේ පැමිණුනේ. බලන්න පින්වතුනි, තමන්ගේ පරම්පරාවේ කෙනෙක් දිව්‍ය ලෝකෙ ගිහිල්ලා හිටියත් කොයිතරම් අනුකම්පාවක් දක්වනවද කියලා. අනිත් එක මේ බුදු පිරිසනේ කොහෙන් හරි එකතු වෙලා තියෙන්නේ. ඉතින් ඒ වෙලාවේ අර බිලාර කෝසිය මසුරු සිතානන් මොකද කළේ? අත් දෙක එකතු කරලා වැඳගෙන දැන් හොඳටම দমনය වෙලා.
දැන් හොඳටම ඇයි නින්දාවකුත් ලැබුවානේ. තමන්ගේ බොරුවත් එහෙනේ වුණානේ. දේව අහං ඊතෝ පට්ඨාය දේවයන් වහන්සේ අද පටන් මම ඒ පුරාණ කුල වංශේ ඒ විදිහටම පිටවනවා දන් දෙනවා. ඒකාන්තයෙන් අද පටන් මට ලැබෙන වතුර ටිකක්වත් මම නොදී පරිහරණය කරන්නේ නැහැ. මට ලැබෙන බත් පිගානින් කොටසකුත් මම දීලමයි අනුභව කරන්නේ. පරස්ස අදත්වාන කහදිස්සාමි අනෙකුට නොදී මා අද පටන් කිසිවක් අනුභව කරන්නේ. පින්වතුනි ඔය කුල සිරිත නේද අර දුටු ගැමුණු මහා මිහිපතිඳු අනුගමනය කළේ. මිරිස් හොද්දක් අමතක වෙලා සංගනට නොදී වැළඳු වැරැද්දට දඬුවමක් ලෙස තමයි අර මිරිස වැටි මහා සෑය ඉදි කළේ. බලන්න හිතලා කොයි තරම්නම් අපූර්වද ඒ උතුමන්ගේ වංශ පරම්පරාව. ඉතින් ඒ වෙලාවේ මහා බෝසත් සක්දෙව් රජතුමා අර මසුරු සිටානන් දමනය කළා පංචශීලයේ පිහිටවලා ඒ සතර දිව්‍ය පුත්‍රයන් කැඳවාගෙන දිව්‍ය ලෝකේ බලා ගමන් කළා. මසුරු සිටානන් ඒ මොහොතේ පටන් දිව්‍ය අතිතාක් අතිරේක වශයෙන් දන් දුන්නා. දන් දීලා ඉපදුනේ අර තවතිසා භවනේ සක්දෙව් රජතුමා ළඟ. බලන්න ඉතින් සත්පුරුෂයෝ කොයි තරම් පිහිට වෙනවද මේ ලෝකයට. පින්වතුන්ලාට දැන් මුල මතකයි නේද මේ දහම් කතාවේ? මොකක්ද මුල? කිසියම් වූ ගුණයක් අමාරුවෙන් නමුත් පුරුදු කරගත්තොත් භවාන්තරේ පවා අපට ඒක උපකාර වෙනවා. එතන ගුණයක් කිව්වේ යහපත. දන් දීමේ උතුම් ගුණය, සිල් රැකීමේ උතුම් ගුණය, සත්පුරුෂකම නැමැති උතුම් ගුණය. දැන් බලන්න මේ සිටුවරයා තද මසුරෙක් වෙලා ඉඳලා දමණය වෙලා සීලේ පිහිටලා දන් දෙන්න පටන් ගත්තා. කවුද හික්මීම ඇති කළේ? මහබෝසත් සක්දෙව් රජතුමා පෙර ජීවිතයක. දැන් මේ කතාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු හේතුව ඔබට මතකයි නේද? අර දන් දෙන ස්වාමින් වහන්සේ. ඒ දන් දෙන ස්වාමින් වහන්සේගේ දන් දීමේ ආධ්‍යාසය පිළිබඳව වික්ෂුන් වහන්සේලා කතා බහ කර කර ඉන්නවා. භාග්‍යවතුන් වහන්සේ එතනට වැඩම කළා. කාරණේ විමසා ඒ භික්ෂුව ගෙන්නවා. ඇහුවා ඔබ දන් දෙන්න අතිරේක වශයෙන් කැමති. පෑන් පොදක් ලැබුණත් ඒකෙනුත් කොටසක් දන් දෙනවා කියන්නේ ඇත්තද? එහෙමයි ස්වාමීනි කියලා ඒ භික්ෂුව ප්‍රකාශ කළා. දැන් බැලුවට මහා පුදුම දන් දෙන කෙනෙක්. නැත්තම් සංඝ පිරිසක් අතර එහෙම කතා බහට ලක් වෙන්නේ නැහැ මේ සාමාන්‍ය කලාතුරකින් දෙයක් පින්ඩපාතයක් දන් දුන්නයි කියලා මේ හැමදාම දන් දෙන කෙනෙක්. අනිත් එක මහා දානපතියන්ගෙන් පිරී ගියේ දා සවැත් නුවර දෙව්රම් වනාරණේ භික්ෂුවක් මේ විදිහට දන් දීම කියන ගුණයෙන් ප්‍රකට වෙනවා කියන්නේ එහෙනම් හිතන්න කොහොම දන් දීලා තියෙනවද? ලැබෙන හැමදේම දන් දෙන්න ඇති. ඉතින් භාග්‍යවතුන් වහන්සේ අන්නේ වෙලාව තමයි වදාලේ මේ භික්ෂුව අද මෙහෙම දන් දුන්නට එදා තද මසුරෙක් මම තමයි දමනය කළේ. ආන මතකයිනේ දැන් මුල. ඉතින් ආන්නේ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා ඒවම් භික්කවේ මහණෙනි අයම් භික්ඛු පුබ්බයස්සද්ධෝ මේ භික්ෂුව පෙර හරිම අශ්‍රද්ධාවන්තයි. කස්සචි කිංචි අදාත කාටව කිසි දෙයක් දුන්නේ නැහැ. අහම් පනනන් දමිත්වා දාන පලංජානා පේසෙ මම තමයි මොහු දමනය කරලා හික්මවලා දානී ඇති ආනිසංස ඇස්පනා පිට පෙන්නුවේ. තමේව චිත්තම් භවන්තර ගතම් පින ජහාති බලන්න ඒ දමනය වූ දැමුණු සිත ජීවිතයෙන් ජීවිතයට පැමිණිලාව. එදා ඉඳන් ජීවිත කීයක් පසු කරමින්ද දැන් ඔය භික්ෂු ජීවිතයට එන්නත් ඒ දක්වාපු ගමනේදීත් පින්වතුනි බලන්ට ඒ සිත මැකිලා නැහැ. මොන සිතද? අර දන් දීම පිණිස හික්මුණ සිත. සිල් රැකීම පිණිස හික්මුණ හිත. දැන් ඔබ ගැනත් කිසියම් අදහසක් හිතට ගන්න. ඔබ මේ අමා ධර්මය අහනවනේ. මේ ධර්මය ඔබට මිහිරක්නේ. ඔබට තිසරණේ ලැබිලා ඔබ සත්පුරුෂ වෙලා මෙව ආවට ගියාට දවසකින් දෙකකින් පිහිටපු ගුණ නෙමෙයි. පෙර ජීවිත ගණනක් පුරාවට සත්පුරුෂයන්ගේ ඇසුරේ ඔබ හදාගත්ත ගුණ පරම්පරාවක්. සමහර විට අපේ මහා සත් බෝසත් උතුමන් වහන්සේ පාරමී පුරපු ඉතිහාසය අප සියලු දෙනා ඒ බෝසතාණන් වහන්සේගේ සිරිපා අභියස මේ හික්මීම ලැබුවා කියන කාරණය කාටද එහෙම නෙමෙයි කියලා කියන්න පුළුවන්. එනිසා එහෙම හික්මිලා තියෙන්න ඇති. එනිසා එහෙම හිතලා බලනකොට මේ මහාසත් බෝසත් උතුමන්ගෙන් ලැබෙන ආදර්ශයයි පින්වතුනි සත්පුරුෂකම, සත්පුරුෂ ධර්මයේ, සත්පුරුෂයාගේ ඇසුර, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපදාව. ඉතින් එහෙම හිතලා සැනසෙන්න ඕන. එදා භාග්‍යතුන් වහන්සේ මේ මිහිරි කතාව අවසන් කළා.